ආපහු හැදෙන්න. බාරකාරයා ඔයා හින්දා පෙට්ටියත් ඔයා වගේම වෙලා. ඔයා හොඳින් නේද? ඔව්. මොකද අයියෝ නෑ. මගේ නම ලූකා. ඉතින් කිව්වේ අපි බලන්න යන ෆිල්ම් එක ගැන. අනේ හින්දා අපි දෙන්න දැන් ගිහින් ෆිල්ම් එක බලමු. මම නම් දැන් හැමදේම අතහැරලා ඉන්නේ. එතකොට මගේ හීන ඔයාටමයි මේ තෑග්ග. ඒ මොකද ඒ? කොහමද? උස්කුල? ඒක නෙවෙයි මේරිනෙට්. ඔයා සැරින්සරේ ඇත්තම කිව්වොත් ලෝකා මට ඔයාට කියන්න බැරි ඒකම තමයි. එහෙනම් පියාඹන්න මගේ නපුරු අකූමා. හොඳයි ලූකා. මම තමයි ෂැඩෝ ෆ්ලයි අකූමා. දුවන්න මේරිනෙට්. මම යාගේ තාත්තා. මොකද්ද මේරිනෙට්ගේ රහස? එයාගේ හොඳම යාළුවා තමයි ඒඩ්‍රියන්. බලය. සෑහෙන කාලෙකට පස්සේ අපි මෙච්චර විනෝද වුණේ. ඇස්ති වුණාම මං ඔයාව හොයාගෙන ඉන්නම් මේරිනෙට්. අපි දෙන්නම එකතු වෙලා සින්දුවක් හදමුද? ඔයාලට මාව බදා ගන්න පුළුවන්ද? මාස්ටර් ෆෝගේ ප්‍රහෙලික හරිම අමුතු විදිහට තියෙන්නේ. චර හොඳ ජීවිතයක්ද? අපෝ මාරම කම්මැලි දවසක්. බලය ලබා දෙන්න. අයියෝ! කොහොමද මගේ යාළුවා? ඔයාගේ විශ්වාසවන්ත සහායකයා ඇවිල්ලා ඉන්නේ. වෙන මහර විට දැන් ඔයා මිරිකේ උලසර බාරකාරයා හින්දා වැඩ ගොඩාක් කරන්න තියෙනවා ඇති. ඉතින් රමියර් මහත්තයෝ ළඟකදී අකුමට එහෙම අහුනේ නෑ නේද ඔයා? චූටිට කොහොමද? මං ඒව කාලෙකින් දැක්කෙත් නෑ. එයා එක්ක හැප්පෙන්න පුළුවන් හැමදේම මට තියෙනවා. කගාමි ඒඩ්‍රියන්. අන්න තාම මාස්ටර්ත් ඇවිල්ලා නෑ. අපි ආපහු පැකින් එන්නම්. ඔයාට හොඳ හැකියාවක් තියෙනවනි කකා. ඒ විදිහ නියමයි. සෝරි මම මේ පොඩි දෙයක් ලොකර් රූම් එකේ දාලා විල්ලා. මට දැන් යන්න වෙනවා නැත්තම් මගේ තාත්තා කරදර වෙයි. මගේ බෑග් එක වැටුණ තැන පොඩි දෙයක් අමතක වෙලා. මට දීපු පොඩි ආභරණයක්. මේක ගැනද? නේද? අපි දෙන්නම බොරුකාරයෝ. මම මුලින් යන්නම්. පියඹලා යන්න මගේ පුංචි අකූමා. මම තමයි ෂැඩෝ ෆ්ලයි අකූමා. කෙනෙකුට බොරුවක් කරන්න ඉඩ තියන්නේ. ඒක ඇලුවතෝ ගල්වේ. දෙකෙම ඉන්න. ඔයා කියන දෙයක් තමයි මගේ යාළුවා. කවදාවත් බොරු කියපු නැති කෙනෙකුට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. ස්ටෝන්ගේ කිඹුලා. එයා කවදාවත් බොරු කියන්නේ නැහැ. දන්නවද දෙයක්? මට ඔයා විශ්වාසයි. ඉතින් කොහොමද පිස්සුනේ? නැත්ත දැනගන්න වෙලාව ඇවිල්ලා. පරිස්සමෙන් ගිහින් එන්න පුංචි සලබයෝ. ආයෙනම් ඔයා මට එහෙම කරන්න එපා හරිද? හා සමහර වෙලාවට බොරු කියන්නත් වෙනවා. ඒත් අපි දෙන්න විශ්වාසයිනේ. ඇයි මොකද උනේ? මොකක් කරි ප්‍රශ්නයක්ද? මොකොත් නෑ මේ නිකන් එහෙනම් මන් දන්නවා කතා නොකර ඉන්න පුළුවන් හොඳම තැනක් ගැන. ඔයා මාව රැවට්ටුවා. මේ වෙලාවක මොනවා හරි කතා කරන්න ඕනේ නම් මම මෙතන මට අඬන වැහුණා. මේරිනෙට් ඔයා අඬනවද? එයාටත් විවේකයක් ඕනේ සමහර විට බඩගිනිත් ඇති. අයියෝ ටිකේ වෙනස් වෙන්න. මම මුළු ජීවිත කාලෙම ඔය හැමෝටම බොරුකාරයා. කනේ මට උදව් කරන්න කවුරුත් නැහැ. මේ ටිකේ බලය දෙන්න. වෙනස් වෙන්න. මේරිනෙට් ඔයා මොනවද මෙහෙ කරන්නේ? හිතට දැනෙන මූවීස් ඕන තරම්. පිටියෙන් ඉවතර එල්ලකඳ පහරක් පැහැදිලිව බලා ගන්න HD channel රසක්. ස්මාර්ට් විදිහට TV බලන්නත් ඕන දෙයක් මග හැරුණත් ආයි බලා ගන්න. රිවයින්ඩ් කරන ඔප්ෂන් එක සමගින් SLT Mobitel Pure TV, the best on demand entertainment. ඔබ දැනටමත් SLT Mobitel ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයෙක්ද? Pure TV නව සම්බන්ධතාවයක් ලබාගෙන මාස 6ක් පුරාවට නොමිලේ TV බලන්න ළඟම ඇති SLT Mobitel ශාඛාව වෙත පැමිණෙන්න.
අපිවා තුවා මහල මෙහෙන් යනවද යන්න? නම් ඔයාලා මගේ යාළුව වෙනකොට මං අකමැති ඇති. යන්නයි කිව්වේ. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ ටිකේ. මේක හැමෝගෙම හිත් විදිලා ගිහිල්ලා. පියමල යන්න මගේ අකුමා. රාස්කල්ලිය මම තමයි ෂැඩෝෆ්ලයි අකුමා. එයාව අල්ලගන්න වගකීම මම බාර ගන්නවා. හැබැයි අතීතයට අනික නවත්තන්න ඔයාට සිද්ධ වෙනවා ටයිම් බ්‍රේක ගැන බලා ගන්න. මීට කලින් කවුරුත් මෙහෙම බේරිලා නැහැ. ඔයා නම් මාරම කෙල්ලෙක්. එහෙනම් ඔයාගේ ඉලක්කයලස් එක අපිට දීලාම පටන් ගමු. ඇහුණාද? විනාශ කරලා දාන්න. ඉස්සමින් ගිහින් එන්න පුංචි සනබයා. කිව්ලස් රත්ත චෝටි. අපේ අලුකම තාම තියෙනවද? මට බොරු කරනොත් ඒත් මට වෙන කරන්න දෙයක් නෑ. මං තමයි රත්ත චෝටි. ඕ රත්ත චෝටි උණේගේ හොඳකුත් තියෙනවා. මොකක්? මිස්ටර් පිජන් මේ වෙනකොට 71 වතාවක් සලබියට අහුවෙලා තියෙනවද? දෙකින්න. ස්තුතියි ආල්ලා. ඔයාට මොනවා හරි අමතක වුණා. තව මොනවා හරි අමතක වුනේ නැද්ද? සයන්ස් ප්‍රොජෙක්ට් එක මෙච්චර ඉක්මනට ඉවරුණාද? ඔව් කගාමි. ඔයා කොහෙද? ටුලෙවි ගාඩන් එකේ. නියමයි. කොහෙවත් යන්න බෑ මම ඔතනට එන ගම. මං කියපු හැම දෙයක්ම මං ඉල්ලාස් කරගන්නවා. එයා තමයි අපේ වැඩේට හරියනම කෙනා. මට හිතෙනවා ඔයාගේ හිතේ තිබ්බ තරහ දෙන්න පැකිලා ගිහින් කියලා. නෑ. හරි බලන්න. එයා ඔයා දිහා බලාගෙන. අනේ අදිහා බලන්නකෝ. ඇක්ෂන්! ඉරිනෙට් ඔයා මොනවද මෙහෙට වෙලා කරන්නේ? හවුද? මම යාව පොඩ්ඩක් පීනන්න පුරුදු වෙන්න. මං එයාට කතා කරලා කියනවා මේ ජරා පරයෝ යාළුව ඇති කරන අය මේ නගරෙන් එලවන්න දාන්න කියලා. යනවා යන්න. යාමල යන්න මගේ පුංචි අකුමා. එයාගේ හදවත නපුරෙන් පුරවලා දාන්න. මිස්ටර් පිජන් මම තමයි ෂැඩෝෆ්ලයි අකුමා. මේ ටුවේ වැඩේ නවත්තන්න. කගාමි? යන කියලා වැඩක් නෑ. නියමයි නරි කෙල්ල. මෙන්න කෙනා. මිරකියුලස් රත්ත චෝටි. මට තියෙන නිර්මාණය කිරීමේ බලය. ඔව් ඒක තමයි. සරමියල් මේක ඔයා විලි වලින් බේරෙන්න පුළුවන්. ඔව්. අපි හෙට හම්බෙමු ඒට්‍රියන්. අනේ මන්ද ඔයාලට කියන්න මත් සෑහෙන වතාවක් try කළා. ඒට්‍රියන් හිනවනේ අනේ කියන්නකෝ ප්ලීස්. නිකමට ඇහුවේ. ඇත්තටමද? thank you අනේ thank you. වැඩේ හරියට වෙනවා නම් මට ඔයාගේ ස්ක්‍රිප්ට් එකට කැමති වෙන්න පුළුවන්. ඕ මගේ තොප්පියට මොකද උනේ? ඔය බිම තියෙන්නේ. ඇයි ඔයා එහෙම කරේ? ෆිල්ම් කරුවා වතාරලා දානවා. උඹලා යන්න පුංචි අකුමා. ගිහිල්ලා එයාට අවශ්‍ය බලය ලබා දෙන්න. නෑ මගේ ජීවිතේ නරකම දවසද. මාව ඇහෙනවද? මම තමයි ෂැඩෝෆ්ලයි අකුමා. ලදානවා. ඇඩි. මොන විකාරයක්ද? පරිස්සමෙන් ගිහින් එන්න පුංචි සලබයෝ. මේ තියෙන වාසනා ශක්තිය. මේක ඔයාලගේ තියෙන තාකල් අකුමගෙන් බලපෑමක් වෙන එකක් නෑ. අනේ ස්තුතියි රතු. එළියේදී වෙච්ච දේවල් වලට මට ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. අද උදේ ඔයා යාළුවොත් එක්ක ගියව හිටියේ. මේරනේ තරම් මාව හිනස්සන්න පුළුවන් කෙනෙක් තව ඇති කියලා මං නම් හිතන්නේ නැහැ.